Hello, my friends. Welcome to my channel. I am Hashan Masanku. And I රශයෙන් නව අද පේරවල අලුත් ඉවෙන්ට් එකක් ඕගනයිස් කරනවා සඳකට පාන. ඉති මේ විඩියෝ එකක් කරන්න යන මේ ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එක ඕගනයිස් වුණේ කොහොමද? behind the scenes වගේ ඉවෙන්ට් එකක මොකද වෙන්නේ කියලා ඔයාලට එහෙනම් අපේ වීඩියෝ එක. ඉතින් ගලාහන්දියෙන් ඇතුළට යනකොටම අපිට සඳකට පහනේ දර්ශන පුර බලාගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ සුනිල් ඉතිරිසිංහ ශූරින් වගේම ඔහුගේ දුවනුවන් පුතුණුවන් මේ ප්‍රසංගයට ඔහුත් එක්ක සහභාගී වෙන එක. මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරන්නේ පේරාබීට්ස් වලින්. එතකොට පේරාබීට්ස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය සංගමය තමයි පේරාබීට්ස්. පේරාබීට්ස් වල ඉතිහාසය ගත්තා. මනීෂ වික්‍රම සූරිය, සමීර අපිසූරියන්, ඒ වගේම නලින්ද ලියනගේ මේගේ විශ්වවිද්‍යාලය සඳහා මාධ්‍යකයක් ආරම්භ කිරීමේ දෙව්පාරීන සික්මේ සැපැත් තම පේරබීස්. 2016 වර්ෂයේදී තුළ වශයෙන් නැරඹි පේරබීස් මුල් කාලයේගෙන විශ්වවිද්‍යාල ක්‍රීඩාවට පමණක් ආරම්භ කරන නමතයි. ඒත් මේවට IUG, SLAC, DLS, කලනයි පිටරස් අධ්‍යාවශ්‍ය සම්බන්ධ වගේ බොහෝම විශ්වවිද්‍යාල ක්‍රියාකාරකම් ආවරණය කරන්න මහඟු දායකත්වයක් ලබා දෙනවා. කතාවෙන් ජිම්නේසියම් එකටම ඇවිල්ලා ස්ටෝහෝල් වලට ගෙන මොකක් ටිකක් දැම්ම ගානගේ. එහෙනම් අපි යමු සඳකඩ පාන ඕගනයිස් වෙන හැටි බලමු. එති මේ පේරා බීට්ස්ලින් සංවිධානය කරන අපේ සදකට පහන මේ උත්සවය ගැන අපි මේ අවස්ථාව අපිත් එක එකතුලා ඉන්න මේ පිර බේට්සල් සමාජික විකසිතයි. ඉතින් විකසිතයි ඇත්තම කිව්වොත් මේ අය ගොඩක් වැඩ ගතවල ඉන්නේ පේනවනේ හැමතැන බිසි මේලා. ඉතින් විකසිතයි මේලා ඒවට මොකක්ද කියන්න තියෙන්නේ සම්බන්ධව? ඔව් මේ ඇතරම පේරාදෙණිය යුනිවර්සිටියේ තියෙන ලොකුම මාධ්‍ය සංගමය විදිහට පේරා බීට්ස් විසින් මේ අවුරුද්ද සංවිධානය කරනවා සඳකඩ පහන ප්‍රසංගය. ඒතකොට සඳකඩ පහන ප්‍රසංග තුනක් මේ අවුරුද්ද සංවිධානය වෙනවා. එකක් මාතර, අනිත් එක කොළඹ, අනිත් එක තමයි නුවර කරන එක තමයි අපි ගෙනාවේ පේරාදෙණිය යුනිවර්සිටියේ ජිම් එකට. එතකොට ඒකේ සම දායකත්වය සම සංවිධාන දායකත්වය දරන්නේ පේරා බීට් සමූහය විසින්. එතකොට පේරා බීට් සමූහය ගත්තට පස්සේ යුනිවර්සිටි එක ඇතුලේ වගේම එතනින් එළියට ගිහිල්ලා ලොකු මාධ්‍ය මෙහෙවරක් ඉටු කරන සමූහයක්. ඉතින් මේ මම ආරාධනා කරන හැම දෙනෙක්ටම අද හවසට ඇවිල්ලා මේ ෂෝ එක විඳ ගන්න. මොකද සුනිල් එදිරිසිංහ සර්ගේ බොහෝ විට අවසාන සඳකඩ පහන ප්‍රසංගමාලාව වෙන්න පුළුවන්. ප්‍රසංගමාලාවේ පළවෙනි ප්‍රසංගය තමයි මෙහි දැන් මේ අද සංවිධානය කරන්නේ. ඒ නිසා කාටත් ආරාධනා කරනවා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට වගේම පිටින් පැමිණෙන අයටත් මෙතන අපි ඉඩවපසරිය හදලා දීලා තියෙනවා ඕනම කෙනෙක්ට ප්‍රසංගය නරඹන්න පුළුවන් විදියට. ඉතින් අද හවසට ඇවිල්ලා මේක ලස්සනට විඳගෙන යන්න. මොකද සුභාවිත සංගීතයට ආදරය කරන කාටත් මේක ලොකු අවස්ථාවක් වань දකින්න විදියට. thank you වලටත් අපි මේ විදිහට මේ කරන්න ආවට. හොඳයි, ඒක තමයි අපේ විශේෂතයි අපි නෙන් කියන්නේ. thank you අපිත් එක්ක මේ විදිහට සුණාට වැඩ ගොඩක් එක විදිහට වෙන්නේ. හරි, එහෙනම් අපි බලමු ඉස්සරහට කොහොමද මේක වෙන්නේ කියලා. දැන් එහෙනම් බලමු ඉවෙන්ට් එකෙන් මේ ගියේ.
සෙග්මන්ට් එක නිමාවට පත්වෙන්න. අපි ආයම මේ වගේ වීඩියෝ කරා ඔගොල්ලෝ කරා යනවා. එතකම් පරිස්සමෙන් ඉන්න.